ඉතින් කොහොමද? අද කතා කරන්න හදන්නේ පොඩි අනුවේදනීය කතාවක් ගැන. කුරුණෑගලින් අපට ආරංචි වෙනවා මරණය. කාන්තාවකගේ මරණය. මෙයා ලිංගික ශ්‍රමිකයෙක්. සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට සාමාන්‍ය ව්‍යවහාරේ පාවිච්චි කරන වචනේ පාවිච්චි කරන්න මම කැමති නැහැ. ඉතින් මේ සයිබර් අවකාශයේ පුරාවටම ඕගොල්ලන්ට ගොඩක් හම්බෙලා ඇති එයා ගැන ලියපු කවි කතන්දර. ඒ වගේම එයාගේ හදවතේ හොඳ ගැන. එයා කොච්චර හොඳ ගැහණියක්ද කියලා ලියපු කමෙන්ට් එහෙම ඕගොල්ලෝ මේ වෙනකොට ගොඩාක් කියවලා ඇති. හැබැයි මම අද කතා කරන්න යන්නේ එයා ගැනවත් එයාගේ අනුවේදනීය කතාව ගැනවත් නෙවෙයි. ඉතින් මේ කතන්දරේ දකිනකොට මට මතක් වෙන කවි පද කිහිපයක් තියෙනවා. ඒ තමයි සේපාලි. ආචාර්ය නන්දසිරි කීවේ හෙට්ටි විසින් රචිත හරිම සංවේදී පදතලක්. අපි පොඩ්ඩක් අහලා බලමුද? ඇස් දෙක මුහුණ ඉඟටිය හප කළ මාළු ලස්සන මල කඳක් ගඟ ළඟ තිබුණාලු. උස්සලා බැලුවමුත් ඇඳ රෙදි කඩ මාළු. විස්තර කිසිත් හඳුනන කිසිවෙක් නෑලු. ඔන්න ඇස් දෙක මුහුණ ඉඟටිය හප කරලා මාළු කාලා දාලා. ලස්සන මල කඳක්. බැලුවම පේනවා ලස්සන ගෑණියෙක්ගේ කියලා. මල කඳක් ගඟ ළඟ ගඟේ යුරට ඇවිල්ලා. ඉතින් ඇඳලා තියෙන ඇඳුම් එහාට මෙහාට කරලා බැලුවටවත් මෙයාව අඳුරන කෙනෙක් කිසිම විස්තර දන්න කෙනෙක් හිටියේ නෑලු. තන්තිරි මලේ වෙහෙරේ කොටටත් වැඩිය. පින්වත් අය දැකපු සේපාලිගේ බොඩිය. දන්නා කෙනෙක් නැති තැන ඉවුරට වැඩිය. නන් අඳුනන ලෙස දැම්මා සුදු කොඩිය. ඔන්න අපේ මිනිස්සු තන්තිරි මලේ වෙහෙරේ කොටටත් වැඩිය පින්කම් කරලා තියෙනවා. හැබැයි ගොඩක් අය පිටින් සුදු සිල් රෙද්ද පොරවගෙන හිටියට ඇතුලේ තියෙන්නේ කුණු. මේ හැමෝම සේපාලිගේ පහස ලැබපු අය. හැබැයි එයාගේ මල කඳ ගඟේ යූරට ගොඩ ගැහුවායින් පස්සේ මෙයාව අඳුරන කිසි කෙනෙක් ඉඳලා නැහැ. නන් අඳුරන ලෙස දැම්මා සුදු කොඩිය. අඳුරන්නේ නැති විදිහට සුදු කොඩි දැම්මලු. දුම්කොළ කපා වේලා දහවල අවුවේ. හන්දමාරන් රෑ පන්සලටත් දිව්වේ. මන්තිරිතුමා ඉඳ හිට පණිවිඩ එව්වේ. පන්සිල් අරන් හිටියත් නැහැ බෑ කිව්වේ. ඔන්න බලන්න මේ කවිය. අපේ සමාජයේ තියෙන මහා ගැඹුරු ප්‍රශ්නයක් පෙන්වන කවියක් මේ පද හතරකින්. දුම්කල කපලා වේලලා තමයි මෙයා දහවල වැඩ කරන්නේ. හැබැයි එයාට පණිවිඩ එවන හැමෝටම එයා බැහැ කියන්නේ නැතුව එයාගේ සේවාව ලබා දුන්න තමයි කියලා තමයි මේ කියන්නේ. ඉතින් දෙවනි පද දෙකෙන් ඕගොල්ලෝටම තේරුම් ගන්න පුළුවන් කවුද මෙයාගෙන් සේවාව සපයාගත්ත කට්ටිය කියලා. ඇත්තටම මම වචනෙන් කියන්නත් කැමති නැති තරම්. හංගාගෙන වගේ පියයුරු වල සිරිය තිබුණා උපන් ලපයක් හරියට හරිය. දෑංගිලි වලට හුරු සේපාලිගේ බුරිය. කීවෙමි මමත් මට අඳුනන්නට බැරිය. මේ කවිය කියන කෙනත් සේපාලිගේ සේවාදායකයෙක්. සේපාලිත් එක්ක රැය පහන් කරපු කෙනෙක්. ඉතින් සේපාලිගේ ඇඟේ හැම තැනක්ම මේ කවිය කියන කෙනත් දන්නවා. එයාගේ පියයුරු වල හැටි, එයාගේ පියයුරු වල තිබ්බ උපන් ලප ගැන එයා හරියටම දන්නවා. දෑංගිලි වලට හොඳට හුරුයි සේපාලිගේ බුරිය. හැබැයි එයා කිව්වේ නැහැ සේපාලිව දන්නවද කියලා. එයාත් කිව්වේ මටත් අඳුනන්නට බෑ කියලා. ඉතින් ඕක තමයි මේ සමාජයේ ක්‍රමය. ලිංගික ශ්‍රමිකයෙක් කියලා කියන්නේ ශ්‍රමිකයෙක්. අපි දන්නේ නැහැ එයා එතෙන්ටපත් වෙන්න එයා ඇවිදගෙන ගිය අඩිපාර මොකද්ද කියලා. එයා ජීවිතේ මුහුණ දීපු හැල හැප්පි මොන වගේද කියලා අපි දන්නේ නැහැ. අපි නොදන්න නිසාම අපට එයාව පිටින් බලලා විනිශ්චය කරන්න බෑ. ඉතින් සේපාලිත් මැරෙනවා. ගඟ ළඟ තිබිලා තමයි යුරක තිබිලා බොඩි එක හම්බ වෙන්නේ. හැබැයි එයාගෙන් පහස ලැබපු, එයාව ආශ්‍රය කරපු කිසිම කෙනෙක් අවසානයේ එයාව අඳුනන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මේ කතානායකයාත් කියන්නේ කීවෙමි මමත් මට අඳුරන්නට බැරිය. මමත් අඳුරන්නේ නැහැ කියලා තමයි එයා කියන්නේ. ඉතින් මේ කවිය ගීතයක් බවට පත් වෙලා තියෙනවා. සාදර බණ්ඩාර තමයි ගායනා කරන්නේ. මේකේ රූප රචනයේ නිරූපණයෙන් දායක වෙන්නේ නිරංජනී ශන්වරාජ අපේ දක්ෂ රංගන ශිල්පිනිය. මේ රූප රචනය සහ ගීතය තවත් ඉන්ටරෙස්ටිං. ඒ කියන්නේ හරිම රසවත්. මම ලින්ක් එක දාන්නම් ඔයගොල්ලෝ ඒකත් ගිහිල්ලා බලන්න. අවසානයේ රූප රචනයේ මේ කවිය කියන කෙනාට තමන්ගේ පශ්චාත්තාපය දරා ගන්න බැරුව එයාත් සේපාලිගේ මිනිහා හම්බෙච්ච ගඟටම පනිනවා. ඔයගොල්ලෝ බලන්නකෝ මේක බලලා. මේවා හරි ලස්සන කතන්දර, සමාජයේ කතන්දර. කවිපද බිහි වෙන්නේ සමාජයේ කතන්දර වලින්. අපිට ඒවා හිතා ගන්නත් බෑ. මට මේ සිද්ධිය දැක්කයින් පස්සේ මතක් වුණේම මේ කවිය. ඒ කවිය කියවලා තියෙන දෙයක්ම වගේ දේවල්ම තමයි මේ සිද්ධියත් සිද්ධ වුනේ. ඉතින් මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ කවිපද, කතන්දර පොත්, නවකතා මේ දේවල් එක ඕගොල්ලන්ගේ ජීවිතේ ගෙනියන්න.
අඩුම ගානේ සහකම්පනයෙන් යුක්ත එකම එක මිනිස්සෙක් හරි බිහි වේවි. එහෙනම් අපි ආය හමු වෙමු.